ලොකු පොඩි හැමෝම ආස කරන රසයකට චිකන් එකක් හදාගන්න විදිය තමයි අද වීඩියෝ එකේ මම ඔයාලට පෙන්නන්නේ. මේකට මම පාවිච්චි කරන්නේ චිකන් නිබල්ස්. නමුත් ඔයාලා කැමති ඕනම චිකන් කොටසකින් මේක හදලා බලන්න පුළුවන්. මුලින්ම චිකන් ටික හොදලා බෝල් එකකට දාලා අවශ්‍ය පමණ ලුණු සහ ගම්මිරිස් කුඩු එකතු කරනවා. ඊට පස්සේ ඔයාලා දකි මම පැප්‍රිකා එකතු කරනවා. පැප්‍රිකා නැත්තම් ඔයාලට පුළුවන් මිරිස් කුඩු එකතු කරගන්න. නමුත් පැප්‍රිකා වගේ නෙමෙයි මිරිස් කුඩු හරි සැරයි. සකල්පනාවෙන් එකතු කරගන්න. පැප්‍රිකා එච්චර සැර නැති නිසා මම මෙතන ටිකක් වැඩිපුර එකතු කරගන්නවා. මොකද මේක එකතු කරගත්තාම චිකන් එකට හොඳ කලර් එකකුත් එනවා. දැන් මම මේ දාන්නේ කෝන් පිටි. කෝන් පිටි කියන ඉන්ග්‍රීඩියන්ට් එක අත්‍යවශ්‍යම දෙයක් නෙවෙයි. නමුත් මෙතනදී මම මේක එකතු කරන්නේ ඕනම දෙයක් බෙදගනිද්දී කෝන් පිටි එකතු වුණාම ඒකට හොඳ ක්‍රිස්පි ගතියක් එන නිසා. තව පොඩි දෙයක් මේකට එකතු කරගන්න ඕනේ සෝයා සෝස්. සෝයා සෝස් උත් මගේ හිතේ මිම්මට මම මේ චිකන් වලට ඇති වෙන ප්‍රමාණයට මෙහෙම එකතු කරනවා. දැන් මේ ටික හොඳට කවලම් කරනවා. කවලම් කරලා සීසන් වෙන්න විනාඩි 35ක් වගේ මම තියලා තිබ්බා. හරි, දැන් අපි මේ ටික බෙද ගන්න තමයි යන්නේ. ඉතින් මම එයා ෆ්‍රයර් එක පාවිච්චි කරලා බදින නිසා මම තෙල් ටිකක් මේ විදියට දානවා. මේ පොල් තෙල් මෙහි හයි වෙලා තියෙන හින්දා මම පෑන් එකකට දාලා ටිකක් රත් කරගෙන තමයි දැම්මේ. ඉතින් ඔයාලට පුළුවන් එයා ෆ්‍රයර් එකේ විතරක් නෙමෙයි oven එකේ වුණත් මේ විදියටම බේක් කරගන්න. ඉතින් අපි හැමෝම දන්න සාමාන්‍ය ක්‍රමයට ගැඹුරු තෙලේ බෙද ගන්නවා නම් මෙහෙම තෙල් එකතු කරන්න ඕගොල්ලන්ට ඕනේ නැහැ. අමතරයෙන් වෙනම කෙලින්ම අර සීසන් වෙච්ච චිකන් ටික ගැඹුරු තෙලට දාලා බෙද ගන්න විතරයි තියෙන්නේ. එයා ෆ්‍රයර් එකේ මම මේක විනාඩි 40ක් විතර දෙපැත්ත පෙරලලා බෙදගත්තා. ඉතින් ගොඩාක් ෆ්‍රයි කරගත්තෙත් නෑ. මෙන්න මේ ගානට තමයි චිකන් ටික බෙදගත්තේ. දැන් ඊළඟ ස්ටෙප් එකට අපි යන්. පෑන් එකක් ලිපේ තියලා රත් වුණාම බටර් ටිකක් සහ ඔයිල් ටිකක් මම මේ එකතු කරගත්තේ. ඊට පස්සේ තෙල් ටික රත් වුණාම මේ විදියට හීනියට කපාගත්ත ඉඟුරු සුදු ලූණු සහ රට ලූණු ටිකක් එකතු කරනවා. ඉතින් ඉඟුරු සුදු ලූණු තලලා දැම්මත් වඩා හොඳයි. මම ඉතින් කෑලි කපලා දෙකතු කරගත්තේ. දැන් මේ ටික හොඳට බැදීගෙන එනකොට කෑලි මිරිස් ටිකක් එකතු කරනවා. ඉතින් කෑලි මිරිස් මන් ටිකක් මෙතන වැඩිපුර එකතු කළා. මොකද අපේ ගෙදර ලොක්ක පොඩ්ඩ ඕන තරම් සැර කන හින්දා. නමුත් ඔයාලා දැන් පුංචි අයට විශේෂයෙන් හදනවා නම් ඒගොල්ලන්ගේ අවශ්‍ය ප්‍රමාණයට තමයි මේ කෑලි මිරිස් එකතු කරගන්න ඕනේ. කොහොම හරි කෑලි මිරිස් ටික ගොඩාක් බෙදෙන්න දෙන්න එපා. සාමාන්‍ය ගානට බැදීගෙන එනකොට මෙන්න මේ විදියට සෝයා සෝස් ටිකක් එකතු කරගන්න. ඉතින් අවශ්‍ය ප්‍රමාණයට හිතේ මිම්මට එකතු කරගන්න ඕනේ මේ දේවල්. දැන් මේ එකතු කරගත්තේ හකුරු ටිකක්. ගෙදර තිබුණා කිතුල් හකුරු එකෙන් කෑල්ලක් අරන් හීනියට ලියාගෙන මම මෙහෙම එකතු කළා. ඉතින් ඕගොල්ලන් හකුරු හොයන්න අවශ්‍ය නැහැ. අපිට මෙතනට ඕන පැණි රසකාරකයක්. ඉතින් අපිට සීනි හරි මී පැණි හරි වෙන පැණි වර්ගයක් හරි මොනවා හරි මේකට එකතු කරගන්න පුළුවන්. ඉන්පස්සේ ඔයගොල්ලෝ දැක්ක මම තක්කාලි සෝස් ටිකකුත් එකතු කරනවා. දැන් පොඩි පේස්ට් එකක් විදිහට තමයි අපි මේක හදාගන්න යන්නේ. මම ලුණු චුට්ටකුත් එකතු කළා රහ බලලා. පොඩ්ඩක් ලුණු ආවනම් හොඳයි කියලා හිතලා. පස්සේ ආයි මට හිතුණා මේක තා චුට්ටක් පේස්ට් එක වගේ හිටින්න ඕන කියලා. ඒ හින්දා තව සෝයා සෝස් ටිකකුත් එකතු කරා. ඔච්චරයි තියෙන්නේ. දැන් මගේ පේස්ට් එක හැදිලා ඉවරයි. මේකෙන් එන්නේ අර චිලි පේස්ට් එකේ වගේ රහක්. දැන් මම කරන්නේ අර බෙදගත්ත චිකන් ටික මේකට දාලා හොඳට අර චිලි පේස්ට් එක මේ හැම චිකන් කෑල්ලෙම වටේ ගෑවෙන විදියට හොඳට මේක හිමින් හිමින් පෙරලා ගන්න එක. එච්චරයි. ඕක තමයි අද අපේ චිකන් රෙසිපි එක. ඉතින් මේ විදියට චිකන් හදලා බලන්න ඔයගොල්ලෝ පොඩ්ඩ හරි ආසාවෙන් චිකන් රස විඳී. ඒ වගේම අමුත් එක්ක ආවමත් මේසෙට රසට මේක හරි ගස්සලා පිළිගන්වන්න පුළුවන්. මම ගොඩක්ම මේක උදේ කාර්යබහුල වෙලාවට ඉක්මනට හදාගන්න පුළුවන් රෙසිපි එකක් විදිහට පාවිච්චි කරනවා. කලින් දවසේ චිකන් මැරිනේට් කරලා ෆ්‍රයි කරලා තියාගත්තා නම් උදේට ඉක්මනට මේ පේස්ට් එක හදලා මේක කලවම් කරලා රසවත් චිකන් එකක් හදාගෙන අපේ කැම්ප් පෙට්ටි වලට අරගෙන යන්නත් අපිට පුළුවන් ෆ්‍රයිඩ් රයිස් නූඩල්ස් වගේ දේවල් එක්ක. ඉතින් මම මේක ගානිෂ් කරගෙන තියෙන චියා සීඩ්ස් වලින් ඔයාලට තලයට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් 아무ත් එක්ක ඉන්න වෙලාවට ලස්සනට මේක මේසෙට පිළිගන්නන්නත් පුළුවන්. එනවා ඔයගොල්ලොත් මේක හදලා බලලා මට කියන්නකෝ රසයිද කියලා.